පුංචි කෙල්ලන්ව රවට්ට ගන්න හදන කපටි කයිරා ටික කාබරය. අනවතෝ ඕනෝ කරා ප්‍රශ්නේ. පිස්සු මතර කිඹුලි තම මම ඔබ තම පැටියා හිල පොඩි ඔරු ආසයි මම කැප්පියා මම කිඹුලෙක් හැබැයි මේ මහ ගොනේ මේ එකක් මං තව ටිකක් පෙන්නන්න. මේ වන විට මම උදේ 4ට නැගිටලා රෑ 12ටයි වැඩ කටයුතු අවසන් කරන්නේ. මම ඔබලට පොරොන්දු වෙනවා අඩුවෙන් නිදාගෙන තවත් වැඩියෙන් වැඩ කරනවායි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අන්න එකනේ කියන්නේ. බුදිය ගන්න තියෙන ඇඳේ ඇයි මල් ඉඳ ගන්න කිව්වේ? දැන් ඉඳ ගන්න තියෙන පුටුවේ බුදිය ගත්තොත් මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා. අන්න ඒ වගේ බුදිය ගන්න තියෙන ඇඳේ ඉඳ ගත්තොත් මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා. අපි අවශ්‍යතාවය තමයි සැපෙමු දෙන්නේ. අපි වක්කීමක් ඇතුව වැඩ කරන්නේ. ලොකු මැනේජ්මන්ට් එකක් යන කම්පැනියක් මේක. මේකේ ක්‍රියේටිව් ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා, මේකේ ඉන්ජිනියර්ස්ලා ඉන්නවා, මේකේ ක්වොලිටි චෙකර්ස්ලා ඉන්නවා, බාසවෙල්ලා ඉන්නවා, බාසවෙල්ලා ගෝලයා ඉන්නවා, මං ඉන්න ඕන විදියට කැටයන් පවා ගහන්නේ AI ප්‍රොම්ප්ට් ගහලා. එහෙව් කීර්ති නාමයක් තියෙන මේ කම්පැනි නම කැත වෙන විදිහ වැඩ කරන්න එපා මල්ලි. කොටිම කිව්වොත් බුදිය ගන්න තියෙන ඇඳේ ඉඳ ගන්න යන්න එපා මල්ලි. ඔන්න පටලවා ගන්න එපා මහත්තයෝ. තමුන්නාන්සේ වෙන පොට කරේ එන්නේ හොඳේ. දත්තිය කොහෙදී දන්නේ හොඳේ. මතක තියන්න. තෙරුවන් මිත්‍රවරුනි, දවසෙන් දවස මගේ හදවත මහා වූයේ වේලි වේලි තිබෙනවා. මේ රටේ ජීවත් වන ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ભેදෙන් තොරව මේ රටේ සියලුම දෙනාට මේ සජිත් ප්‍රේමදාස කටට දෙන්න කටයුතු කරනවා. කිසිදාක පොදු ජනතාවගේ කකුල් දෙක ළඟට ඇවිල්ලා කටට ගන්නට මේ සජිත් ප්‍රේමදාස පැකිලෙන්නේ නැtei කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ලෝකේම නම්බර 1 ගෝත්‍රික රට ශ්‍රී ලංකාව බවට අපි පත් කරන්නට ඕන. ඉදිරියට යන දිනන රට අපි අනිවාර්යෙන්ම විනාශ මුඛයේ කරාගෙන යනවා. මටත් ඇට දෙක තියෙනවා ගරු කතානායකතුමනි. මමත් කැමති නෑ ගරු කතානායකතුමනි වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් කපන්න. මේ මහින්ද රාජපක්ෂ ජනතාවගේ සල්ලි හොරකම් කළා කියන එක මේ ජනතාව සක්සුදක්ෂේ පැහැදිලි කරනවා. අපි අත්‍යවශ්‍ය දෙයට ජනතාවට කොකා පෙන්වන්න හදනවා. ජනතාව රවට්ටන්න. මම මව්බිමට කටල තියලා නෑ. මගේ ජනතාවට කටල තියලා නෑ. හැබැයි ද්‍රෝහි නොවුනුමිනියට වඩා ද්‍රෝහිකම් කරපු අපිට තමයි මේ අය ඇඟිල්ල දික් කරලා චෝදනා කරන්නේ. මේ විදේශ බලවේග ඉදිරියේ මගේ කොන්ද නැති නිසා, මේ අය ඉදිරියේ ධනි වැටුණු නිසා, එදා ත්‍රස්තවාදයට ආයුධ ගන්න වියදම් කළ මුදල් මේ රටේ ජනතාවගේ නිසා අද මගේ චරිතය ඝාතනය. අද අපි ආරම්භ කරන්නේ මේ රටට කඩල දෙන ගමනක් කියන එක බොහොම පැහැදිලිව තමුන්නාන්සලාට මතක් කරන්න ඕනේ. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. මහින්ද රාජපක්ෂගේ පිටයි.